හොඳයි අපි නිවිතිගල මැණික් පොලේනේ හිටියේ. ඉතින් මැණික් වෙළඳ පොලේ ඉඳලා ඒ එන අතරමඟදී අපි දැන් ඇවිල්ලා ඉන්නේ බලංගොඩ මාර්ගයේ නීලගමට. දැන් නීලගම මැණික් පතලට තමයි ඔබ අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ මැණික් මේ මහ පොළොවේ ඇති වෙන මැණික් පතලකින් කොහොමද ගොඩ අරගෙන මැණික්ගල් තෝරා බේරා වෙන් කරගන්නේ කියන ක්‍රියාවලිය බලන්න. හැබැයි පුංචි දෙයක් තියෙනවා. තාම අපේ ඒ කාර්ය මණ්ඩලය පතලේ ක්‍රියාත්මක කරන කාර්ය මණ්ඩලය මේ දිනවල මේ අවුරුදු එක්ක තාම වැඩේ ආරම්භ කරමින් ඉන්නේ. යම් යම් ක්‍රියාවලින් අපිට සමහර විට දකින්න බැරි වෙයි. නමුත් අපි පොදුවේ මේ පතලක් බලමු. ඒ වගේම අහමු අපි මේ වැඩේ සිද්ධ කරන ආකාරය පිළිබඳව. හොඳයි අපි මේ පතල බලන්න යමු දැන්. මල්ලි නම් මොකක්ද? දැන් මේ නීලගම මැණික් පතලේ අනාගත හිමිකරුවා අපිත් එක්ක ඉන්නවා රොහාන් මහත්මයා. තරුණෙක් ඇත්තටම මේ කටයුතු වල දැන් තාත්තා තමයි දැනට කරගෙන යන්නේ. රොහාන් මහත්මයා මේ අපිට කියන්නකෝ මේ පතල මේ කොහොමද මේ වැඩේ කරන්නේ කියලා අපේ හිතවතුන්ට. දැන් අපි දැන් මෙහි තියෙන්නේ ගැඹුරු පතල්. ඒකට ඉල්ලම ගන්න අපිට ගොඩක් ගැඹුරට යන්න වෙනවා. සාමාන්‍ය අඩි 50, අඩි 70, අඩි 80, අඩි 100 ඊට වැඩි යන ඒවාත් තියෙනවා. දැන් මේ පත්තේ මේ දැන් මේ වල ගිහිල්ලා තියෙනවා දෝන හැම ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේකෙන් මෙහෙම යන අතරතුරේ දෝනා තව කපාගෙන යනවා. දෝන ගිහිල්ලා ආපහු ඒ වෙනුත් වලවල ආපහු යටට යන වෙලාවල් තියෙනවා. දෝනාවෙත් ආය ආපහු යන පල්ලෙහාට වලවල් යනවා නේ. තීරණ ක්‍රියාවලියක්. ඒක අර දැන් මේ හරිය දැන් පැල්මඩුල්ල රත්නපුර මේ හරිය කට්ටිය තමයි දෝන පතල් වලට වැඩකාරයෝ කියලා කියන්නේ. කියන්නේ ඒගොල්ලන්ට ඒ අත්දැකීම් එක්ක ඕනි තැනක යන්න පුළුවන්. කියන්නම ඕන දෙයක් මාර කාර්යසූර අති දක්ෂ ශිල්පීන් මේවා ඉන්නේ ඇත්තටම මේ කටයුතු වලදී. බොහොම දක්ෂයෝ. මේ මහ පොළොවේ තියෙන මිනිකට මතු කරලා ගන්නවා කියන එක සංකීර්ණ ක්‍රියාවලියක්. බොහොම තාක්ෂණයෙන් ඒවා පිළිබඳව ලැබපු අත්දැකීම් එක්ක මේ කටයුත්තේ නියැලෙන අපේ පිරිස ඉන්නවා මෙතන. බොහොම හොඳ වැඩෝ ටිකක් ඉන්නවා මෙතන. ඔව්. එතකොට දැන් මේ ඉල්ලමක් තියනවා කියලා කොහොමද හොයාගන්නේ? දැන් මෙතනම හාරන්න හේතුව දැන් පරම්පරාවට එකම ඉඩම් ටිකේ තැන් වල ගියපු දැන් ඒ ආభాසයෙන් තමයි හාරන්නේ. සහ මේ ඊට අමතරව දැන් ඉල්ලමක් පිළිබඳ මොකක් හරි නිකන් පෙර නිමිත්තක් ඉඟියක් එහෙම තියනවද මේ පොළොව බැලුවාම මතු පිටින්? කලින් දොළවල් ගඟවල් ගියපු පාරවල්. ඒ පාරවල නැත්තම් මොන හරි කඳු දෙකක් මැදින් නිම්නය වගේ ඒ වගේ යන තැන් තියෙනවා. කඳු දෙක අතරින් ඒ නිම්නය වගේ තියෙන කොටස. දැන් මේ පැත්තේ දැන් ආපු පාරක් තමයි දැන් මේ කපන්නේ. දැන් මේ කලින් දොළ ගිය පාර තමයි මේ දිගටම පතල් තියෙන්නේ දොළ ගිය පාරේ. ඔව්. වැඩිපුර මැණික් පිහිටලා තියෙන්නේ තේරි කියන. ඒ වගේ දොළවල් ගිය පාරවල්. ඉස්සර ගඟක් තිබිලා තියෙනවා. ගඟක් මේ හරියනේ. ලොකු ගඟක්. ඉතින් එහෙම තැනක තමයි මේ කටයුත්ත කපන්නේ. හොඳයි. ඉතින් මේක මේගොල්ලෝ කපලා පස් ටික උඩට ගන්නවා. ඒ පස් ගන්න කොයි මට්ටමේ වගේ ඉඳලාද පරීක්ෂා කරන්න පටන් ගන්න මැණික් තියනවද කියලා ඒවා සෝදලා ගරලා. සාමාන්‍යයෙන් මේ හරිය වෙනකොට ගොඩ තියෙන ඉල්ලම් ඔක්කොම ඉස්සර අරගෙන ඉවරයි. දැන් වැඩි හරිය පතල් යට තමයි ගොඩක් ගැඹුරේ තමයි ගන්න. ඉස්සර කට්ටිය දැන් ඉස්සර මේ පොඩ්ඩක් පොළොව මට්ටමින් ගත්තා මැණික් තියෙන අහුරු ගන්න. දැන් එහෙම නැහැ. ඒකින්ද ගොඩක් ගැඹුරු යනවා. ඒක වෙලා තියෙනවා. ගැඹුරට හරලා ඉල්ලම් පස් ගන්නවනේ. ඒකත් පස් වලට කියන්නේ අපි ඉල්ලම් පස්. ඉල්ලම් පස්. කියන්නේ ඉල්ලම් කියන්නේ මැණික් තියෙන පස තමයි ඉල්ලම් පස්. ඉල්ලම් පස් කියලා කියන්නේ. අපි මැණික් වැඩිපුර තියෙන කොටස නේද ඊපස්සේ. ඊළඟට මේ දැන් මේවෙන් එහෙම තට්ටු මේ ට්‍රැඩිෂනල් මෙතඩ් එකනේ මේක. මේකෙන් එහාට ගිහිල්ලා මැෂිනරි වලට ගිහිල්ලා බැකෝ වලින් එහෙම ගන්න පුළුවන්. නව තාක්ෂණයට ගිහිල්ලා තියෙනවා දැන් අපි. එහෙම යනකොට දැන් මේ වගේ තැනක එක කරන්න බෑ මොකද පාර තියෙන්නේ පොඩි දුරකින්. ඔව් තව ඒ වගේ පතලකට අපි යනවා දැන් අර බැකෝ යන්ත්‍ර වලින් ඔව් ගන්න එකක. එතකොට දැන් මේ මොකද්ද මේ තියෙන්නේ මේ කොටස? මේක අපි දබරේ කියලා කියන්නේ. දබරය. හොඳයි මේ දබරේ තියෙන ඇත්තටම අර විද්‍යා පාඩම් වල දරුවන්ට ඉගෙන ගන්න චක්‍රය හා අක්ෂ දණ්ඩ මේ සක සහ අකර කියන කොටස මේක පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්ද නිකන්? ඔව්. ඔබ දකින්න ඇති ක්‍රියාවලිය දැන් මේක මෙහෙම
කරකවනවා. එතකොට මෙතන තමයි අර තන්තු මේ කියන්නේ ලණු ගන්නු දාලා තියෙන්නේ කඹය. ඊට පස්සේ දෙපසට දෙපැත්තට එක පැත්තක් යන උඩ යනකොට අනිත් පැත්ත පල්ලෙහා. ඔව් ඒ පස් කූඩවලද බාල්දිද මොනවද උඩට අපි පෝර කවරවල ගන්න. පෝර කවරවල දාලා. ඒක වෙලාව අනුව කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හා එතකොට මේ පතල මේ මීටර කීයක් විතර ගැඹුරද? මේක අඩි 70ක් විතර. අඩි 70ක් විතර ගැඹුර එකක් තමයි මේ බය නැතුව ඇතුලේ බහැලා අපේ මේ ශිල්පීන් ටික මේ බොහොම දක්ෂයෝ ටික මේ කටයුත්තේ නියැලෙන්නේ. ඉතින් මේකේ අර ඝර්ෂණය අඩු කරගන්න මේ ස්ථානවල ග්‍රීස් එහෙම භාවිතා කරලා තියෙනවා. ග්‍රීස් දාලා බොහොම සුමටව මේක මේ ක්‍රියාත්මක කරවන්න පුළුවන්, කරකවන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ පතල අපි බැලුවොත් ඇතුලේ මොනවද මේ ගස් වගේක් වගේ රඳවලා තියෙන්නේ? ගස් තින කැකිල්ල අතන කැකිල්ල පේනවා. කැකිල්ල තමයි අර බිත්ති වලට පාවිච්චි කරන්නේ වතුර එන එකයි අර වතුරත් එක්ක මිශ්‍ර වුණාම පස් කඩාගෙන එන එක නවත්තන්න. ස්වභාවික විදිහටම ඒක අපි පාවිච්චි කරන්නේ. ඒතකොට කැකිල්ල දැම්මහම වතුර එන එකයි පස්ස සෝදාගෙන එන එකයි වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඕක අපිට කෘතිම දෙයක් පාවිච්චි කරොත් එහෙම ඕක කවදාහරි අතාරින්න දාන දවසක ඔව් පරිසර හානියක් හරි වැදගත්. මේ පරිසරයට හානියක් නොවන පරිදි මේ පතල් කර්මාන්තය කරගෙන යනවා නම් ඇත්තටම මේ ඒක පරිසර හිතකාමී ක්‍රියාවලියක්. ඒක හරි හොඳයි. පරිසර හිතකාමීව මේවා සිදු කිරීම. එතකොට දැන් මෙතනින් ගන්න ඉල්ලම් පස් ඊළඟට ඊට පස්සේ අපි අර කමත කියලා තියෙනවා අපි එතනට ඒ ටික ගොඩ ඔව් ගන්නවා. දැන් මට මතකයි මම දැකලා තියෙනවා ඉස්සරහ කූඩ භාවිතා කරලා තමයි ඊතුරු ක්‍රියාවලිය කරන්නේ. නමුත් අද මේ වෙනකොට ඒවා භාවිතා කරන්නේ නැහැ. කාර්මීකරණයත් එක්ක වගේ තමයි. වෙනස් වෙලා තාක්ෂණයට වලට ගිහිල්ලා තියෙනවා කාලය ඉතුරු කරගන්නත් එක්ක. අපි යමුද මේ මැෂින් එක බලන්න පොඩ්ඩක්. මොකක්ද ඒකට කියන්නේ? සිංහලෙන් ගර්ණ මැෂින් එක. ගර්ණ මැෂින් එක කියනවනේ. ප්‍රොසෙසින් මැෂින් වගේ අපි ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. හරි. මේක දැන් ක්‍රියාත්මක කරන්න නැහැ තාම අපිනේ. ඔව්. මේක තමයි බක්කිය. ඔව් බක්කිය කියන්නේ මේ දාන කොටස මේවා. මේකට පස් දාලා ඉල්ලම් පස් දාලා ඊට පස්සේ යටට මැෂින් එක දැන් වැහිලා තියෙන්නේ. ඔව්. මැෂින් එකෙන් අපි දවස් අන්තිමට මේක විදුලියෙන් ක්‍රියා කරන්නේ. නෑ මේක ඩීසල්. ඩීසල් වලින් මෝටරයක් තියෙන්නේ. තියෙනවා. ඔව්. ඒකෙන් මේ අර චලනය ඇති කරනවා මොකක් හරි දැලක් වගේද ඇතුලේ තියෙන්නේ? ඇතුලේ දැලක් තියෙනවා. මෙහෙම මේ පොඩි නිකන් කම්පනයක් වගේ. අපි මේ හාල් මේව කරන්නේ. උඩ පල්ලෙහා යනකොට අර වෙන්නේ ඩෙන්සිටි එක වැඩි හින්දා. ඩෙන්සිටි එක වැඩි හින්දා මේ ජේම්ස් වල මේ යටට යනවානේ. අඩියට යනවා. ඔව් ඝනත්වයේ වැඩි නිසා මැණික් මේ යටට යනවා. ඒක විද්‍යාත්මක සංසිද්ධියක්. ඝනත්වයේ වැඩි දේවල් පහළට යන්නේ. අඩු දේවල් උඩට එනවා. යනවා මැණික් තියෙන්නේ යට. යට. ඔව් ඊට පස්සේ මේ මැෂින් එකේම අපිට බේරලා දෙනවද ඒ ටික? මැෂින් එකෙන් බේරලා දෙනවා. මැෂින් එකේ පීලි තියෙනවා. පීලි වල අඩිය මැණික් ටික ඉතුරු වෙනවා. උඩ ටිකේ නෝමල් ගල් ටික ඉතුරු වෙනවා. අපි නෝමල් ටික අයින් කරලා අන්තිමට මැෂින් එක නවත්තලා අඩිය තියෙන ගල් ටික චෙක් කරනවා මොනවද මැණික් පරීක්ෂා කරනවා. කොහොමද සාමාන්‍යයෙන් හොයාගන්නේ මේ මැණික් ගලක්ද? එහෙම නැත්නම් මේ අත්දැකීමෙන් කොහොමදයි? දැන් අවුරුදු කීයක් විතරද ඔබතුමා මේ ශාස්ත්‍රයේ? මම නම් අවුරුදු 4ක් 5ක් වගේ. ඊටත් පෙර තාත්තා පරම්පරාවෙන් මැණික් පතා කරපු අය. නිකන් අපිට කියන්න කොහොමද මැණික් ගලක් සාමාන්‍යයෙන් දැකලා අඳුරගන්නේ? මොන වගේද ලක්ෂණද? පාට, බර ඒක තමයි. ඔව් මම දැකලා තියෙනවා අර ඉර දෙසට එහෙම මේක ඉරු දෙසට අල්ලලා බලනවා. ඒ පාට බලාගන්න. පාට බලාගන්න. ක්ලැරිටි එක බලාගන්න. ඉතින් ඇතුලේ විනිවිද භාවය. ඒක බලාගන්න කොච්චර ක්ලීනස් එකක් තියෙනවද කියලා. අතර ගත්තාම මැණික් ගලක් බර වෙනස් අනිත් ගල් එක්ක. ඒක මේ පාවිච්චි කළාම තමයි තේරෙන්නේ. ගල් අල්ලලා. ඒකයි. සාමාන්‍ය ඒ සයිස් ගලක් අනිත් ගලක් බැලුවොත් එහෙම ඒ ගල බර අඩුයි. බර අඩුයි. ඝනත්වයේ වැඩි නිසා එකේ බර වැඩි මැණික් වල. දැන් කොහොමද මැණික් සෑහෙන මෙතන ලැබිලා තියෙනවද මේ පතලේ? ඔව්. ලැබිලා තියෙනවනේ. ඔබ වාසනාවන්තයි අත්‍තරම බොහොම හොඳයි මේ අපිට ඒ අයින් කරපු පස්ද මෙතන තියෙන්නේ මේ. ඔව් මේ තියෙන්නේ එකෙන් වැටෙන පස් ටික. හොඳයි. දැන් මේ බලා ගන්න පුළුවන් මෙතන මේ වලවල් දෙක තුනක් දාලා තියෙනවා. කලින් තිබිච්ච ඒවාද? නැහැ. මේ අර environmental friendly විදිහට කරනවා නම් මෙතනට මුලින්ම වැටෙනවා. ඊළඟට අර වලට යනවා. වලෙන් වලට පාස් කර අර තියෙන මඩ ගතිය අඩු කරලා තමයි අන්තිමට ආයි පිරිසිදු වතුර ටික තමයි ආයි මේ මුදාහරින්නේ. එහා පැත්තේ දොළ පාරක්. දොළ පාරට දාන්නේ පිරිසිදු වතුර ටික. ඉතින් මේ වගේ වැරදිලාවත් මැණික් තියෙන්න බෑනේ. පොඩි චූටි ගල් තියෙන්න පුළුවන් ලොකු ගල් නැහැ. ඔව්.
මේ ඒ විදිහට අයින් කරන කොටස් ඔව්. ඒ වලවල් තියෙන්නේ නේ. හරියම නම් ඒ ටික තමයි අපිට මේ නේද මෙතන ක්‍රියාවලිය. බොහොම ස්තුතියි එහෙනම් රෝහන් මහත්තයා. Thank you. හරි. Okay.